සදාතනික සෝයක් තමයි. යාට මරණය. හැබැයි සිතෙන් ගැලවෙන්න මොනවා හිතලා කරන්න පුළුවන් දේවල්. නැත්තම් ඔය හිතුවත් අන්තර මරණයෙන් ඉන්නවා කියන්නේ දැනෙන්නේ ඉන්නවා කියලා. එහෙනම් අභ්‍යන්තරයෙන්ම මේ පරිවර්තනය වෙනවා. පුතේ මේවා හිත හින බල බල ඉන්නේවා නෙමෙයි පුතේ. මේවා පුතේ ඔබ අත්දැකලා මේ ඔය සිතුවිලි වලින් මිදලා සැනසීමක් ලබන්න. තාටේ සැනසීම ලැබෙන්නේ නැත්තම් පුතේ හිත හින බලවට වඩා හිතලා නිවන් දකින්න බෑ. මේක දැනගත්තත් නිවන් දකින්නේ. පුතාගේ අභ්‍යන්තරේ සතුටට දැනුණු දවසට මේවා ඔක්කොම මිදි ගිහිල්ලා පුතාට සරල බව සතුටක් සැනසීමක් දැනුණු දවසට පුතේ මට වගේ මූණෙන් එක පෙයි. පාර සැහැල්ලුවෙන්ද. එදාට හොඳට සැනසීමෙන් නිදි කරා. එදාට කිසි දෙයකට ඇස්සල්ල බලන කිසිම දෙයකට වට බෑ බය. දැකී ගන්නවා. මරණය. පුදුම සෝයත්. ඒතන් සාන්තං ඒතම් ප්‍රණීත. අන්න සාන්ත ප්‍රණීත. මේ අම්මගේ තාගේ කතාව හරි ලස්සනයි. ඔකේ අපේ සමාජයේ මුළු කතාව තියෙනවා. මේ කොයි යන්නේ නැත අපදාන. මේ කොයි යන්නේ නැත අපදාන. අන්දේ වගේ අපි යන්නේ කොයිද දන්නේ නැහැ. ඔය වෙනක නිවන් දකි ජැක්කොත් තරම්පොත මේ නිවන් මඟ හරි සුන්දරයි. හැබැයි ඒ මඟ ගොස් ඒ අත්දැකීම් ඔබ යන මඟ ඒ මඟද නැද්ද කියන ඒ මඟ අත්දැකීම් අනුසාරයි අපිට පෙන්වා දෙන්නේ. ඒ අත්දැකීම් අනුව අපිට තේරෙනවා බොහෝ අය නොමගට යන්නේ. අර ආත්ම සංඥාව මේ ආරයන්සේ ලෝකෙට දෙන දායති අභ්‍යන්තර පරිවර්තන ධර්මයක් කරගෙන අර දුෂ්ටියම සිතුවිලි දුෂ්ටියම හේරලා ඒකත් සිතුවිල්ලක් කරගෙන බලනකොට පුතේ ආරයන්සේ කියන ඒවා සිතුවිල්ල කරගෙන ඒවා කියව මයින්ඩ් එක වැඩ කරනවා. නිවන් දකින්න පුතේ උන්ට සැනසීමකුත් ඔවුන් ආරයන්සේ බයිනේ විතරයි පුතේ කරන්නේ. ඔවුන්ට තේරෙන්නේ නැහැ අපිට. ඔවුන් හරියට දෙව්දා දැක්කේ නැහැ. අවු දෙව්දා නොදුටුමෝ. තමන්ගේම රාග දේශ මොහ කෙලෙස් සංසිඳන මඟ තමන්ට දැනෙන්නේ නැහැ කියන්නේ ආරයන්සේ දැනෙන්නේ. ආරයන්සේ දැනෙන්නේ කාට හරි. තමන්ගේම රාග දේශ මොහ කෙලෙස් සංසිඳන කියන්නේ. එතකන් යාට ආත්මය තියාගෙන කිසි කෙනෙක් ආත්මය තියෙන කිසි කෙනෙක් ආත්ම සංඥා දෘෂ්ටි හිරවෙන කිසි ආරයන්සේ හරියට